ඉස්සත් අගේ. දැන් මොන මේ දවස්වල ප්‍රතිඵල ආවට පස්සේ විශේෂයෙන්ම කලා විෂය ධාරාව කරන දරුවන්ට මේ ඉස්සත් අගේ කියන එක වැදගත් වෙනවා. මොකද මේ තරංකාරී අධ්‍යාපන ක්‍රමයත් එක්ක විශේෂයෙන්ම ඔය උපකාරක පන්ති කරන ගුරු තමයි මේ ඉස්සත් ස්කෝර් එක ගැන ගොඩක් බොරු ප්‍රචාරයවක්. ගොඩක් ගුරු කියන්නේ මේ මගේ විෂයේ ඉස්සත් ස්කෝර් එක වැඩි. ඒ නිසා මගේ විෂය කරන්න අනිත් විෂයන් වල ඉස්සත් ස්කෝර් එක අඩුයි. ඒ නිසා ඒක කරන්න එපා කියන එක. ඉතින් මුලින්ම කියන්නේ මේ ඉස්සත් ස්කෝර් අගේ කියන එක එහෙම වැඩිද අඩුද කියලා එහෙම තීරණය කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ ඉස්සත් ස්කෝර් කියන එක තීරණය වෙන්නේ ඒ අවුරුද්දේ ඒ විෂයට අදාළ ළමයි ලකුණු ගන්න ප්‍රමාණය සහ ඒ වගේ මධ්‍යස්ථ අගයත් එක්ක තමයි තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් විෂයක මධ්‍යස්ථ අගය වැඩි කියන්නේ ඒ විෂයට ලකුණු ගන්න ප්‍රමාණය වැඩි. ඒ විෂයට ලකුණු ගන්න ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඒ විෂය ලේසි වෙලා. නේ? එතකොට ඒ විෂයට තියෙන අගය අඩු වෙනවා. එතකොට විෂයකට ලකුණු අඩුවෙන් ගන්නවා කියන්නේ ඒ විෂය අගය වැඩි වෙනවා. අන්න කිසියම් විෂයක ලකුණු නැත්නම් මධ්‍යස්ථ අගය අඩු වුණාම මේ කියන්නේ ළමයි ලකුණු ගන්න පරාසය අඩු වෙලා කිසියම් ළමයෙක් වැඩි ලකුණක් ගත්තොත් එහෙම ඒක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි අසාමාන්‍ය සිදුවීමක්. එතකොට එයාගේ ඉස්සත් ස්කෝර් එක වැඩි වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි විෂයන් තුනක් ගන්නකො. ඉතිහාසය, සිංහල, භූගෝල විද්‍යාව. ඔව්. එතකොට දැන් මේ අවුරුද්දට කරන ප්‍රමාණයක් තියෙනවා ළමයි. එතකොට මේ අවුරුද්දට කරන ප්‍රමාණය ලකුණු එකතු කරලා මධ්‍යස්ථ ගේනවා. අපි දල වශයෙන් හිතමුකෝ. ඉතිහාසයේ ලකුණු මධ්‍යස්ථ ගේ 55ක් එනවා කියලා. සිංහල වල එනවා කියලා හිතමුකෝ 60ක්. භූගෝල විද්‍යාව වෙනවා කියලා හිතමුකෝ 50ක්. ඔන්න සාමාන්‍ය අගය. හරිද? එතකොට අපි තවත් විෂයන් තුනක් ගමුකෝ. ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. එතකොට තව ගමු සංනිවේදනය. සංනිවේදනය. අපි තව ගමුකෝ භාෂා විෂයක්. අපි ගමු ජපාන් කියලා එකක්. ජපාන්. ඔන්න භාෂා විෂයකුත් ගත්තානේ. ඔව්. දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ මේ විෂයන් අමාරු කියලා තමයි පිළිගන්නේ තියෙනවා. ඇත්ත ඒක ටිකක් අමාරු. ජපාන් සංනිවේදනය නම් එහෙම නෑ. ඔතේසි ආර්ථික විද්‍යාවේ අපි හිතමු මධ්‍යස්ථාගේ එනවා 48ක්. සංනිවේදනයේ මධ්‍යස්ථාගයත් එනවා 65ක්. ජපාන් වල මධ්‍යස්ථාගේ එනවා 40ක්. දැන් මෙහෙම වුණාම පේනවා මේ ජපාන් කියන විෂයට ලකුණු ළමයි අඩු වෙනවා. මේ කියන්නේ මධ්‍යස්ථාගේ අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට අන්න දැන් ළමයි තුන් දෙනෙක් ඉන්නවා. හරි. ඔන්න රිසාට් එක දාන්න යන්නේ මම. එක ළමයෙක් ඔන්න ඉතිහාසෙට ගන්නවා 76ක්. ඒ කියන්නේ ඒ සමාර්ථයක්. සිංහල වලට ගන්නවා 78ක්. ඒ කියන්නේ ඒ සමාර්ථයක්. භූගෝල විද්‍යාවට ගන්නවා අපි හිතමුකෝ 80ක් ගන්නවා කියලා. 80ක්. ඔන්න ඒ සමාර්ථයක්. ඔන්න ඒ තුන. අපි මේ පැත්තට ගමුකෝ. කොන්කිසියම් ළමයෙක් ඉන්නවා ආර්ථික විද්‍යාවට ගන්නේ 70. ඒ කියන්නේ B සමාර්ථයක්. සංනිවේදනය හා මධ්‍යස්ථණයට ගන්නවා 88ක්. ඒ කියන්නේ B සමාර්ථයක් නෙමෙයි A සමාර්ථයක්. ජපාන් වලට ගන්නවා හිතමුකෝ 73ක් කියලා. 73ක් ගන්න. ඒ කියන්නේ B සමාර්ථයක්. හැදෙන්නේ කියන එක. ඒකට දැන් බැලු බැලමට මෙයාගේ තියෙන්නේ A එකයි B දෙකයි මෙයාගේ තියෙනවා A3 නේද? දැන් බැලු බැලමට සුපිරි ප්‍රතිඵලයක් තමයි A3 කියන්නේ නේද? මේක A එකයි B දෙකයි. බැලු බැලමට හිතෙන්න ඕන අනිවාර්යෙන්ම මෙයාගේ රෑන්ක් එක වැඩි වෙන්න ඕන කියලා හිතෙනවා. නේ? ඉස්සෙල් ස්කෝර් එක වැඩි වෙන්න ඕන කියලා හිතෙනවා. දැන් බලන්න ඕනේ ඉතිහාසයේ මධ්‍යස්ථ අගය 55ක් නෙවෙලා තියෙනවා. මේ මධ්‍යස්ථ අගය අභිභවා මෙයා ලකුණු 21ක් අරන් තියෙනවනේ. මධ්‍යස්ථ අගය අභිභවා ලකුණු 21ක් අරන්. මොන්නේ බලන්නේ ආර්ථික විද්‍යාවේ මධ්‍යස්ථ අගය 48ක් වෙනවා නේද? හැබැයි මෙයා මධ්‍යස්ථ අගය අභිභවා ලකුණු සෑහෙන්න අරන් තියෙනවා නේ. 22ක් අරන් තියෙනවා. ඔන්න බලන්නකො පළවෙනි ප්‍රතිඵලයෙන්ම මෙයාගේ A එකට වඩා මෙයාගේ B එක මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ මෙයාගේ A සාමාර්ථයට වඩා මෙයාගේ B සාමාර්ථයේ තියෙන මධ්‍යස්ථ අගයත් එක්ක තියෙන පරතරය වැඩි. හැදෙන්නේ ඒක බලන්නකො සිංහල 60ක් තියෙන වෙලාවේ මධ්‍යස්ථ අගය මෙයා අරන් තියෙන්නේ 78යි. ඒ කියන්නේ ලකුණු 18ක පරතරයක් තියෙනවා. මේ බලන්න මෙයා 65ක් තියෙන වෙලාවේ 88ක් අරන් තියෙනවා. 75 85 88 නේ. ඒ කියන්නේ ලකුණු 20 ගානක වෙනසක් තියෙනවා නේ. 23ක වගේ. ඒ කියන්නේ බලන්න ඕනේ මෙයාගේ A එකට වඩා මෙයාගේ A එක මොකද වෙලා තියෙන්නේ? බලවත් වෙලා තියෙනවා. එන පරතරය වැඩි. මේ බලන්න මෙතන
ජපන් වලට මධ්‍යහ්නගේ 40ක් වෙන වෙලාවේ මේ අරන් තියෙනවා කීයද? 73. ඒ කියන්නේ මෙයා 33ක් අරන් තියෙනවා පළතරේ. මධ්‍යහ්නගේ අභිභව 33ක් අරන් තියෙනවා. මෙයා භූගෝල විද්‍යාව 50 කියන වෙලාවේ අරන් තියෙන්නේ 80යි. හැබැයි එයාගේ පළතරේ කීයද? 30යි. නේ? අනිවාර්යයෙන්ම මේ ඒ තුනට වඩා මේ ඒකයි බීදගේ රෑන්ක් එක කීයකින් හරි වැඩි වෙනවාම. ඔනෝක තමයි Z එක ඇත්තටම Z එක කියන්නේ මේක. ඒකට දැන් තීරණය කරන්න බෑ Z එක අඩු හා වැඩි විශේෂම මේ ජපාන් කියන විශේෂ ඒ පාර ලේසිම මොකද වෙන්නේ? මධ්‍යහ්නගේ වැඩි වෙනවා. මධ්‍යහ්නගේ වැඩි වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මධ්‍යහ්නගේ අභිභව ලොකු ලකුණක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ආමි දැන් ඉතිහාසයේ මධ්‍යහ්නගේ 55ක් වෙච්ච වෙලාව කියන පේපර් එක ලේසි කියලා මේ කියන්නේ නේද? මේ මධ්‍යහ්නගේ 55ක් වෙච්ච වෙලාව අපිට පුළුවන් මේ 85ක එකක් ගන්න. අනිවාර්යෙන් මේ B එකට වඩා බලවත් නේද? මධ්‍යහ්නගේ 55ක් ආපු වෙලාවක අපිට අනිවාර්යෙන් ඒකක් ගන්න ලේසි. 85ක එකක් ගන්න ලේසි නේ. මධ්‍යහ්නගේ 60ක් වෙච්ච වෙලාවේ අපි 70ක් ගන්න වැඩක් තියනවද? වැඩක් නැහැ. ඒ කියන්නේ පේපර් එක ලේසි. මේක 90ක් විතර ගත්තා නම් මේක 90ක් විතර ගත්තා නම් නේ පරතරය 30ක් තියෙනවා. අපනේ ඒ කියන්නේ මේක බලවත්. මට දැන් කියන්න ඕනේ අපිට විෂයක් ලේසි වුණොත් එහෙම අපි අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ ඒකට? වැඩි ලකුණු ගන්න ඕනේ නේද? අපි අඩු ලකුණක් අරන් වැඩක් නැහැ. එහෙනම් Z ස්කෝර් එක කියන එක එහෙනම් අපිට කලින් තීරණය කරන්න බෑ. 40ක් ගත්ත වෙලාවේ ලකුණු 80ක එකක් ගන්නවා කියන්නේ හොඳම දක්ෂයෙක්. එහෙම වෙන්නේ නැහැ. මම අසම්භාවයක් ඒකනේ. ජපාන් කියන එකට 40ක් සාමාන්‍යයෙන් ඉතින් 80ක් ගන්නේ කහපුරේ. හැබැයි 80ක් බැරි වෙලාවක ගත්තොත් මොකද වෙන්නේ? Z එක නිකම්ම ඉහළ යනවා. Z එකකින් වාසියක් වෙන අවස්ථාවක් තියෙනව නැත්තේ නෑ. හැබැයි ඒක අසම්භාව්‍ය දෙයක් නේද? හැබැයි ඒක අසාමාන්‍ය ක්‍රියාවලියක් කරගන්න දක්ෂයෙක්ට අනිවාර්යයෙන්ම වැදගත්. ඒක නිසා මම කියන්න ඕනේ තියෙන්නේ Z ස්කෝර් එක ගැන ලොකුවට හිතන්නේ නැතුව තමන්ගේ ටාගට් එක ගැන හිතලා විෂයන් තෝරගන්න. තමන් කරන විෂයන් වලට උපරිමයට ලකුණු ගන්න. එතකොට ලේසි අමාරුද කියලා නෑ. ඩිස්ට්‍රික්ට් එකේ හොඳ රෑන්ක් එකක් ගන්න පුළුවන්.